සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලව අදත් මගේ YouTube channel එකට. ඉතින් මම අද අරගෙන ආවේ ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් කොහොමද ඔයාගේ යුනිවර්සිටි ID එක use කරලා Spotify Premium version එක purchase කරන්න කියලා. මේකට අවශ්‍ය වෙන්නේ ඔයාගේ යුනිවර්සිටි ID card එක විතරයි. ඉතින් මේකදී ඔයාලට Spotify Premium ගන්න කොහොමද කියලා A to Z කියා දෙනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. වීඩියෝට යන්න කලින් මම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා channel එකත් එක්ක set වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මුලින්ම ඔයාලා කරන්න ඕන ඔයාගේ බ්‍රවුසර් එක ඕපන් කරගෙන Spotify student discount කියලා සර්ච් කරගන්න. එතකොට එන මේ පළවෙනි රිසල්ට් එක වරහන් ඇතුලේ LK කියලා තියෙන රිසල්ට් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මෙතන get premium button එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට login වෙන්න ඉන්ටර්ෆේස් එක එනවා. ඉතින් මේකෙදි ඔයාගේ තියෙන account එක link කරන්න එපා. ඔයා මෙතනින් sign up වෙන්න ඕන ඔයාගේ campus mail එකෙන්. ඉතින් ඔයාලා VLE එකට යූස් කරන ඊමේල් එක දීලා මෙතනින් sign up වෙන්න. ඊට පස්සේ strong password එකක් create කරගන්න. ඊට පස්සේ මෙතන පොඩි information ටිකක් ගන්නවා. මේකට ඔයාගේ information ටික දෙන්න. හරි මෙතනින් terms and condition වගේක් අහනවා. ඒකේ පළවෙනි ටික් එක විතරක් ඔයා දාලා sign up button එක click කරන්න. හරි අපි දැන් Spotify එකේ account එකක් හදාගෙන ඉවරයි. දැන් මෙතනින් ඉන්නේ අපේ share ID account එකක් create කරලා verify කරන්න. ඉතින් කලින් නම් මේකේ share ID account එක අපිට ඩිරෙක්ට් ගිහින් හදන්න පුළුවන්කම තිබුණා. හැබැයි දැන් මේ වෙනකොට අපිට share ID account එක ඩිරෙක්ට් ගිහින් හදන්න බෑ. මොකක් හරි premium account එකක් හරහත් ඇවිල්ලා තමයි අපිට share ID එක හදන්න තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් next කියන button එක click කරන්න. ඉතින් මේකෙන් තමයි ඔයා ස්ටුඩන්ට් කෙනෙක් කියලා කට්ටිය ඩිටෙක්ට් කරගන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිය ෆෝම් එකක් එනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අහලා තියෙන details ටික ඔයා ඒ විදියටම fill කරගන්න. ඉතින් මෙතන ස්කූල් කියන තැන ඔයාගේ campus එක share ID එකේ register වෙලා තියෙනවා නම් ඔයාගේ campus එකේ නම ගහද්දි මෙතන campus එක ඩිටෙක්ට් වෙනවා. ඉතින් දැනට government campus හැම එකක්ම මේකේ register වෙලා තියෙන්නේ. ඒ වගේම සමහර private campus උත් මේකේ ගණනාවක් register වෙලා තියෙනවා. ඉතින් මෙතන ඔයාගේ information ටික දීලා මේ ටික පුරව ගන්න. තව එකක් කියන්න තියෙනවා. ඔයා information ටික දෙනකොට මේක වැදගත් එකක්. ඔයා information ටික දෙනකොට ඔයාගේ ID card එකේ තියෙන විදියටම information ටික මෙතෙන්ට fill කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔයාගේ ID card එකේ මුලින්ම display කරලා තියෙන්නේ ඔයාගේ surname එක නම් ඔයාට මෙතන first name කියන තැනට ඔයාගේ surname එක තමයි type කරන්න වෙන්නේ. මොකද නැත්නම් ඔයාව ඉස්සරහා step එකේදී verification එකේදී check up කරලා ඔයාව fail කරනවා. ඉතින් මටත් ඔය ප්‍රශ්නේ ආවා. මම ඔයාලට ඒක ඉස්සරහට පෙන්නන්නම්. මෙතන first name කියන තැනට ඔයාගේ ID card එකේ මුලින්ම display වෙන නම මෙතෙන්ට දෙන්න. ඒ වගේම last name එකට තියෙන්නේ initials නම් last name එකට initials ටික දෙන්න. birthday එකයි අනිත් විස්තර ඒ විදිහටම දෙන්න. තව එකක් තමයි capital වලින් තියෙනවා නම් capital වලින්ම දෙන්න. simple මාරු කරන්න යන්න එපා. කොටින්ම කිව්වොත් campus ID card එකේ තියෙන විදිහටම okay type කරන්න. හරි information ටික දීලා මෙතන tick එකක් දාගෙන verify my student status කියන එක click කරන්න. ඊට පස්සේ මේ විදිහේ interface එකකට එනවා. ඉතින් මෙතන තමයි ඔයාගේ ID card එක upload කරලා බව verify කරන්න තියෙන්නේ. ඉතින් මෙතන මෙයාලා මේ suggest කරලා තියෙන document ඕන එකක් ඔයාට upload කරලා ඔයාගේ status එක verify කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මගේ university ID card එක තමයි add කරන්න යන්නේ. ඉතින් මෙතන add file ගිහිල්ලා ඔයාගේ university ID card එකේ පැහැදිලි photo දෙකක්, ඒ කියන්නේ front side එක back side එක පැහැදිලි photo දෙකක් අරගෙන මේකට upload කරන්න තියෙන්නේ. හරි මම දැන් මේ දෙක අරගෙන තියෙන්නේ. මම දැන් upload කරනවා. හරි ඔයාලට පේනවා මෙතන පොඩි display එකක් යනවා time count එකක්. ඉතින් මෙතන මේ විදිහට ගිහිල්ලා ඔයාගේ මොකක් හරි error එකක් තියෙනවා නම් එයාලා මෙතන අපිට ආයෙත් redirect කරලා ඒක පෙන්නනවා. ඉතින් දැක්කනේ මට මෙතන error එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන කියන්නේ මම මෙතන පළවෙනි වටේ දුන්නේ මගේ ID card එකේ තියෙන විදිහට මේ කියන්නේ මගේ last name එකට මගේ last name එක දුන්නේ. first name එකට මගේ first name එක දුන්නේ. මගේ ID card එකේ last name එක තමයි මුලින් display කරලා තියෙන්නේ යාලා. එතකොට එතන වැරද්ද තමයි මෙතන මේගොල්ලෝ මේ පෙන්නන්නේ. ඉතින් මම දැන් ID card එකේ තියෙන විදිහටම upload කරලා පෙන්නන්නම් ඔයාලට. හරි මේකදී යාලා ඔන්න අප්ලෝඩ් කම්ප්ලීට් කියලා වැල්ලා තියෙනවා. ඒ වගේම පොඩි කාලයක් ඉන්න කියලා තියෙනවා. මිනිත්තු 20ක් වගේ වෙරිෆයි කරලා එහෙන් රිසල්ට් එකක් දෙන්නම් කියලා. ඉතින් මේකට මිනිත්තු 20ම යන්නේ නැහැ. විනාඩි 5ක් වගේ උපරිම යයි. ඔයාලා මේක ක්ලෝස් කරන්න යන්න එපා. මේකෙම ඉන්න. ඉතින් මෙතනත් මොකක් හරි error එකක් තිබ්බොත් ආයෙ මෙතනිනුත් ඔයාට ඒක රිසල්ට් එක ඩිස්ප්ලේ කරනවා. එහෙම නැත්නම් ඔයා පාස් නම් ඔයාව ඉස්සරහා ස්ටෙප් එකට අරගෙන යනවා. ඉතින් මෙතනදිත් සමහර අයට error එන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට තියෙන්නේ මේක මම කියපු විදිහටම වැඩේ කරන්න. error එන්න ඔයාට තියෙන්නේ ඔයා ID card එක අපි හිතමු අප්ලෝඩ් කරේ වගේ අතේ තියන් ෆොටෝ එකක් ගහලා නම් ඔයා ෆොටෝ දෙකක් අප්ලෝඩ් කරන සුදු කොලයක තියලා එහෙම ID card එකේ ෆොටෝ එකක් කැප්චර් කරලා එහෙම අප්ලෝඩ් කරවන්න. කොහොම හරි මේක error එකක් ආවොත් ඒ error එන්න ඔයා අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා ඒ අප්ලෝඩ් කරනකොට අතන අර අපි ඔයාට මතකනේ ෆෝම් එකක් වගේ අපි පිරුවා share ID එකේ. එතනින් නම් මේ ස්ටෙප් එක එන්න ඕන. නැත්නම් ඔයා මෙතන ෆයිල් ඇඩ් කරා කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් මටත් මේක 3-4 පාරක් විතර error එකක් ආවා.
ඊට පස්සේ මම පස්වෙනි පාර තමයි මම හරියේ මම එක දාන්නේ මේ වීඩියෝ එක ඩික් වෙන නිසා. ඉතින් ඇත්තටම කිව්වොත් මේකේ ඒ විදිහට කර කර ඔයාගේ එරර් එන්න ඔයා ඒක අප්ලෝඩ් කරන මේකෙන් කිසිම මේ ස්ටක් වෙන මොකුත් නැහැ. ඔයාලව ඒ කට්ටිය චෙක් කරන්න තමයි එහෙම කරන්නේ මට හිතෙන විදිහට. කොහොම හරි ඒ තියෙන විදිහට මම කියපු විදිහටම ඩීටේල්ස් ටික දීලා ෆයිල් ටික අප්ලෝඩ් කරන්න. හැබැයි ඔයාගේ ID එක අනිවාර්යෙන් quality photo දෙකක් අප්ලෝඩ් වෙන්න ඕන. හරි finally ඔයාගේ student status එක verify වුණාට පස්සේ මෙතන nice you are eligible for premium for students කියලා මෙතන පෙන්නනවා. ඉතින් මෙතන get student discount කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයා මේ විදිහට ඉන්ටර්ෆේස් එකට අරන් එනවා. මෙතන තියෙන්නේ confirm your account details කියන එක. ඉතින් මෙතන confirm කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඒ ස්ටෙප් එකත් complete කරාට පස්සේ කෙලින්ම ආවයි Spotify එක ඇතුළට redirect වෙනවා. හැබැයි මගේ වගේ මේ විදිහේ error එකක් ආවොත් බය වෙන්න එපා. ඔයාලට කරන්න තියෙන්නේ ආය යන්න Spotify එක search කරලා Spotify එකට යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා explore premium කියලා බටන් එක. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ එතන student කියන එක යටතේ තියෙන try free for 1 month කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට දැන් පෙන්නනවා අරකේ මේ ඉතුරු ටික. මෙතනින් choose your plan කියන එක ක්ලික් කරන්න. දැන් ඔයා verify වෙලා ඉන්නේ. ඉතින් මෙතනින් අහනවා අපේ subscription එක one time එක time payment එකක්ද එහෙම නැත්නම් monthly subscription එකක්ද කියලා. ඉතින් මම monthly කියන එක ගන්නෙ. ඒකේ පළවෙනි මාසේ free. හරි. ඒක click කරලා මෙතන credit or debit card කියන එක click කරලා ඔයාගේ debit card එක හෝ credit card එක add කරගන්න තමයි තියෙන්නේ. ඉතින් card එක add කරගෙන ඔයාලට card එකේ details ටික save කරන්න ඕන නම් අතන save card කියන එක tick එකක් දාලා ඔයා මෙතන complete purchase කියන එක click කරන්න. ඉතින් මේකේ පළවෙනි මාසේ වගේ කිසිම fee එකක් අය වෙන්නේ නැහැ. අද ඇක්ටිව් කරනවා නම් අද ඉඳන් තව දවස් 30කට පස්සේ තමයි අපේ plan එක ආයි renew වෙන්නේ. ඒ කියන්නේ අද ඉඳන් දවස් 30ක් ඔයාලට free මේක බලන්න පුළුවන්. ඊට ඔයාලට premium package එක අවශ්‍ය නැහැ වගේ කියලා හිතනවා. මාසෙ ඉවර වෙන්න කලින් ඔයාලට මේක remove කරලා දාන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන පෙන්නනවා go to my account කියලා. ඉතින් ඒක click කරන්න. හරි ඊට පස්සේ අපිව අපේ Spotify එකට මේ විදිහට detect වෙනවා. ඉතින් ඔයාලට දැන් මෙතනින් බලා ගන්න පුළුවන් your plan යටතේ premium student කියලා වැටලා තියෙනවා. ඒ වගේම අපිට ඊළඟ bill එක එන දවස අපිට පෙන්නලා තියෙනවා 2026 පළවෙනි මාසේ 4. ඉතින් මම දැන් මේක desktop එකකින් කරේ. ඉතින් ඔයාලට මේක මේ විදිහටම ඔයාගේ mobile phone එකකින් කරන්නත් පුළුවන්. දැන් ඔයාලට ඔයාගේ Spotify account එකට log වෙලා ඔයාගේ premium plan එක enjoy කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. ওই විදිහට තමයි Spotify premium version එක ඔයාගේ university ID එක use කරලා buy කරන්නේ. ඉතින් ওই විදිහටම තමයි YouTube premium එකත් buy කරන්න තියෙන්නේ. YouTube premium එක buy කරන එකේ වීඩියෝ එකක් ඕන නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. ඔයාගේ යාළුවටත් දකින්න මේක share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.